වර්තමානයේදී කතා වෙන මේ සියදිවි නසාගත් දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් මවක් ගුරුවරියක් සහ විශේෂ ඇමතිවරිය වෙච්ච සරෝජා පෝල්රාජ් මැතිණිය කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය ලෙසත් ඒ වගේම සාන්තා සංසදයේ සභාපතිතුමිය ලෙසත් ඇය වගකීම් විරහිතව ඇයගේ අමාත්‍ය ධූරයේ වගකීම වගේම රාජ්‍ය වගකීමත් පැහැර හැරලා ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒකෙදි ඇය අර දැරිය සමාජයේ ඉදිරියේ ටියුෂන් පන්තියේ ගුරුවරයා විසින් නැවත වතාවක් විනාශ කරලා තියෙනවා සමාජයේ ඉදිරියේ. ඊට නොදැවෙනි වෙන විදිහට ඇමතිතුමියක් කියනවා ඇය මානසික පීඩාවක් ආබාධයකට බෙහෙත් ගත්තයි කියලා පීඩණයට. එතකොට ඇය මේ කියන්නේ එහෙම කෙනෙක් නිසා මේ සිද්ධිය යට ගහන්න ඕනේ කියලාද? එහෙම නැත්නම් මේ ආණ්ඩුව අද පාර්ලිමේන්තුවේදී අපි මේ සම්බන්ධයෙන් කතා කරන්න මම නැගිටිනකොට කතානායකවරයා ඇතුළුව පැමිණ සිටපු සියලුම മന്ത്രിවරු මට කතා කරන්න දෙන්නේ නැතුව නැගී සිටියා. ඒ නැගී සිටීමේ පරමාර්ථය ඔවුන්ගේ මහමැතිවරණයට ඉදිරිපත් වෙච්ච මේ ටියුෂන් ගුරුවරයා ආරක්ෂා කර ගැනීමටද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මම කියනවා නැවත වතාවක් ගරු ඇමතිතුමිය කියා ගන්නා සරෝජා පෝල්රාජ් මහත්මිය ඇයගේ ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි. මොකද මේ දැරියට නැවත වතාවක් අපහාස කිරීම සහ මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ දියාරු පිරිවෙත මම හිතනවා ඇයට මේ තනතුරේ දරන්නට නුසුදුසුකමක් හැටියට ඇයගේ ප්‍රකාශය මම මේ වෙලේ දකිනවා. ඒ නිසා ඇය අනිවාර්යයෙන්ම ලැජ්ජාවක් බයක් සහ සදාචාරයක් තියනවා නම් මේ තනතුරෙන් ඉල්ලා අස් වෙන්න ඕනේ. செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள உடனே சப்ஸ்கிரைப் பண்ணுங்க.